පින්වත්නි ලෝකේ අපි ජීවත් වෙද්දී කොච්චරවත් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්න වේවි. නැත්තම් ප්‍රශ්න ගැටළු අපේ ජීවිත වලට ලැබෙවි. එතකොට හිතෙන්න පුළුවන් අනේ මට ධර්මාවබෝධ කරන්නවත් පිනක් නැති තරම් අවාසනාවන්තයෙක් නේ කියලා. ප්‍රශ්න ගැටළු පැමිණීම හේතුවෙන් එයාගේ පින ගැන තක්සේරුවකට එන්න කල්පනා නොකළ යුතුයි. ඒකට හේතුව මොකක්ද? අතීතේ බැලුවත් සමහර උදවිය ඉන්නවා. ඒ උදවිය ප්‍රශ්න ගැටළු මූලික කරගෙනම ධර්මයට ආපු අය. එතකොට ප්‍රශ්න ගැටළු නිසා ධර්මයට ඇවිල්ලා ප්‍රශ්න ගැටළු මැත්තේ එල්ලගෙන හිටියේ නැතුව ධර්මී පුරුදු කරලා එතරට ගියපු අය. පින්වත්නි කඩාගෙන වැටෙනවා සමහර උදවිය නැති වෙන ගානට. ඒත් එයාලට ඊළඟට ලැබෙන්නේ ධර්මය නම් ඒකම තමයි යාළගේ වාසනාව වෙන්නේ. දැන් බලන්න පටාචාරා බැලූ බැල්මට හරි අවාසනාවන්තියක්. කොච්චරද කියන්නේ මුලින් සිටුමාලිගාවක හිටියේ. පස්සේ දරපලන්නත් එක්ක තමයි පැනලා ගියේ. ගෙදර මෙහි කරුවත් එක්ක. ඊට පස්සේ ඒ ගිහිල්ලා සැමියාත් මැරුණා. දරුවෝ දෙන්නත් අහිමි වුණා. ගෙදරට ඇවිල්ලා බලද්දී සිටුමාලිගෙත් එහෙම විනාශ වෙලා අම්මා තාත්තත් මැරිලා සහෝදරයත් විනාශ වෙලා මැරිලා. අවසානට පිස්සු හැදුනා. ඇඟේ වස්ත්‍රයක්වත් නැහැ. භෞතිකව තියෙන්න ඕනේ දේවලුත් එහෙම ඔක්කොම විනාශ වෙලා. ඇඟේ වස්ත්‍රයක්වත් නැහැ කියනකොට. එතකොට ආධ්‍යාත්මික පැත්තත් හොද්දටම පිරිහිලා. සිහියවත් නැහැ කියනකොට පිස්සු හැදිලා. හැබැයි අහිමි වීම ඒ විදියට අහිමි වෙලා හිටියත් එයාට එන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේ හමුවට ධර්මය ළඟට. භාග්‍යතුන් වහන්සේ තුළට පැමිණීමත් එක්ක ධර්මයට පැමිණීමත් එක්ක අර අහිමි වීම වලට එයාව සදාකාලික අනාථයක් කරන්න බැරි වුණා. අර අහිමි වීම වලට සදාකාලික පීඩාවෙන් යුතු කෙනෙක් කරන්න බැරි වුණා. ලැබුණු ධර්මයෙන් සදාකාලික විදිහට නැත්තම් සනාතන රැකවරණය එයාට ලැබුණා. කොච්චරද කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකා භික්ෂුණීන් අතර විනේදර භික්ෂුණීන් අතර අගතැම්පත් භික්ෂුණිය වුණා. ඒ භික්ෂුණිය ගොඩාක් භික්ෂුණීන්ට තමන්ගේ ජීවිත කතන්දරේ කිය තමන්ගේ ජීවිත කතන්දරේ ආය කිය සසර බය උපද්දවා ධර්ම මාර්ගයට ගන්න උත්සාහ කළා. බොහෝ අනුකම්පා කරපු භික්ෂුණියක්. ගොඩක් රහතන් වහන්සේලාට නැත්නම් රහත් මෙහෙණින් වහන්සේලාට ආදර්ශමත් කතාවක් ඉදිරිපත් කරපු භික්ෂුණියක්. මෙන්න මේක ආදර්ශයට අරගෙන නැත්තම් මගේ මේ දියුණුවීම ආදර්ශයට ගන්නට මං කොච්චර පිරීලා හිටපු කෙනෙක්ද කියන එක නිතර මතක් කළා. මං පිරෙහෙන්න පුළුවන් උපරිමයටම පිරිහිච්ච කෙනෙක්. අද හැබැයි බුදුරජාණන් වහන්සේ හමුවේ මෙහිම ධර්මයේ පුරුදු කරගෙන දියුණු වෙන්න ඕනේ උපරිමයටම දියුණු වෙච්ච කෙනෙක් ධර්මයෙන්. නිවෙන්න ඕනේ උපරිමයටම නිවුණු කෙනෙක්. සැනසෙන්න ඕනේ උපරිමයටම සැනසෙච්ච කෙනෙක් කියා ලෝකයාට ධර්මයේ බෙදපු කෙනෙක් වුණා. ඒ නිසා ලෝකේ වෙනස් කරන්න අපිට බෑ. ලෝක ස්වභාවය තමයි කරදර කම්කටොළු දුක් පීඩා එන එක. අපහසු උපහස ලැබෙන එක. සමහරට කර්මානුරූප වෙන්නත් පුළුවන්. හදිසියේ හරි හිටියේ හරි කුමන හෝ හේතුකින් වෙන්න පුළුවන්. දුක් පීඩා උපදවන්න සුදුසු කාරණා අපේ ජීවිතවල එද්දී ගලාගෙන එද්දී දක්ෂ වෙන්න ඕනේ. ධර්මේ නම් ඒ
අතිශය ගම්බීර සුන්දර ආයුධය පෙරට අරගෙන ඒ පීඩාකාරී සිතුවිලි මැඩගෙන සුන්දර සැනසීම උපදව ගන්නට සිහිනුවණින් ධර්මයෙන්. ඒ නිසා උතුම් වූ ධර්ම පුරුදු කර ගන්නට හැම දිනාට වාසනාව උදා වෙත්වා. ඒ වගේම තමයි ප්‍රශ්න කියන ඒවා తాවකාලිකයි. ඒවා සදාකාලික නෑ. කල්පනා කරලා බලන්න තමන්ගේ අතීතය දිහා. දැන් තමන්ගේ අතීතේ තිබුණු ප්‍රශ්න සමහර ප්‍රශ්න තිබුණා මුළු ජීවිතේම එපා වෙච්චි. කොච්චරද කියන්නේ ජීවිතේ එපා කියලා අතහැරලා මරණේ විසඳුමක් හැටියට අරගෙන මරණයට උපක්‍රම හොයපු කාලේ තියෙන්න ඇති. අනේ වසකුප්පියක් ඇත්නම් කියලා. ගඟේ මුහුදේ පනින්න ඇත්නම් කියලා. ගෙල වෙරලා ගන්නට ඇත්නම් කියලා. කෝච්චිය පනින්න ඇත්නම් කියලා. එහෙම හිතච්ච අවස්ථා ඇති. ජීවිතේ මතහැරලා කල්පනා කරපු අවස්ථා ඇති. මරණේ විසඳුමක් හැටියට කල්පනා කරපු අවස්ථා ඇති. පින්වත්නි ඔබට පැහැදිලිව කියන්න. මරණේ විසඳුමක් නෙවෙයි. මරණය කියන්නේ අති භයංකර අර්බුදයක්. ඒ වගේම තමයි ජීවිතයේ ප්‍රශ්න සදාකාලික නැහැ. ඒ ප්‍රශ්න ගැටලු සදාකාලික නැහැ. අර වගේ ප්‍රශ්න ඇවිල්ලත් මේ වෙනකොට ඒ ප්‍රශ්න කාලෙත් එක්ක ගොඩාක් ඈතට ගිහිල්ලා. එහෙම දෙයක් උනාදවත් දැන් දන්නේ නැහැ. එහෙමනම් වර්තමානයේ ඇති වෙලා තියෙන යම් කිසි ගැටලුවක් ඇද්ද? යම් කිසි ප්‍රශ්නයක් ඇද්ද? ඕක කොහොමනම් සදාකාලික වෙන්නද? ඒ නිසා ඉස්සල්ලාම හිතට දාගන්න හොඳ කාරණයක්. මොකද්ද? අනිත්‍යයි කියන එක. සියල්ල අනිත්‍යයි. අනිත්‍යයි කියන එක හොඳට ඔලුවට දාගන්න ඕනේ. එහෙම අනිත්‍යයි කියන එක ඔලුවට හොඳට දාගෙන කල්පනා කරන්න ගත්තොත් අන්නේ ඉස්සල්ලාම ප්‍රශ්නින් පීඩාව උපදින අර නිකන් ගිනි ජාලාව වගේ පීඩාව උපදින ස්වභාවය ටිකක් නැති වෙලා ප්‍රශ්نين ඉස්සල්ලාම වෙන් වෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒකට හේතුව හොයා විසඳුමක් දෙන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ලැබුවා වූ මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගන්න. ඒ මනුස්ස ජීවිතේ නැසලා දාන්න එපා. ලැබුවා වූ මනුස්ස ජීවිතේ දුර්ලභව ලැබලා තියෙන්නේ. ඒක විනාශ කරන්න එපා. ඒකත් විනාශ කරලා කුමන ජීවිතයක් ලැබලද ප්‍රශ්න වලට විසඳුම් කියලා හොයන්න තියෙන්නේ. බල්ලෙක් වෙලාද? ඌරෙක් වෙලාද? එළුවෙක් බැටළුවෙක් වෙලාද? සර්පෙක් වෙලාද? නැත්තම් පෙරේතෙක්වත් වෙලාද? නිරේ ගිහිල්ලාද? ප්‍රශ්න වලට විසඳුම් කියලා මරණය විසඳුමක් හිටියට ගන්න ගොඩාක් උදවිය බල්ලු තමයි වෙන්නේ. ඌර කුකුළු තමයි වෙන්නේ. එක්ක නිරේ තමයි යන්නේ. එහෙ ගිහිල්ලා තිබුණට වැඩි අරුබුද වලට පැටලලා අතිශයින් දුක් විඳිනවා. ඒ නිසා හොඳ කල්පනාවෙන් ධර්මයේ හැසිරෙන කෙනෙක් වෙන්න වාසනාව උදා වෙත්වා.